ඔයාගේ වත්තේ නිකම්ම හැදෙන මේ ගස් දෙකේ වටිනාකම හරියටම දැනගත්තොත් ඔයා ආයේ කවදාවත් මේ කොලයක්වත් කුණු කූඩේට දාන එකක් නැහැ. මේ දවස්වල මුළු ලෝකෙම හොයන අපේ රම්පෙයි කරපිංචයි පිටරට යවන්න පුළුවන් ක්වොලිටි එකට නිවැරදිව වවා ගන්න රහස මෙන්න. පිටරට යවන්න නම් අනිවාර්යයෙන්ම කාබනිකව වවන්න ඕනේ. ඒ වගේම කොළවල පුස් ලප මුකුත් නැති වෙන්න ඕනේ. අස්වැන්න නෙලන්න ඕනේ උදේ පාන්දර. කොලින් කොලේ කඩන්නේ නැතුව අත්ත පිටින්ම කපලා ගන්න එක තමයි නිවැරදි ක්‍රමය. කඩාගත්තු ගමන් පිරිසිදු වතුරෙන් හොඳට හොදන්න ඕනේ. එතකොට දූවිලි සහ හැංගිලා ඉන්න පොඩි කුමීන් සේරම අයින් වෙනවා. වියලනකොට තද අවුවේ වේලන්න එපා. පවනේ වේලුවාම තමයි කොළවල පාටයි ගුණයයි ඒ විදිහටම රැකෙන්නේ. අපේ ලංකාවේ රම්පේ කරපිංචාවලට ආවේනික වුණු ඒ සැර සුවඳට මුළු ලෝකෙම මාරමාසයි. පස්සේ මේවා තෙතමනේ යන්නේ නැති වෙන්න වැකියුම් පැක් කරලා තමයි විදේශ වෙළඳ පොළට යවන්නේ. මේ දේවල් හරියට තේරුම් අරගෙන වගා කළොත් ඔයාගේ ගෙවත්ත කියන්නේ ලොකු වටිනාකමක් තියෙන සම්පතක්. මේ ගැන තවත් විස්තර ඕනේ අය යස් කියලා කමෙන්ට් කරන ගමන් හෙල ඇග්‍රෝ අපිව ෆලෝ කරන්න.